කොහේ යන ගමන්ද? කෙනෙඩි හරියට හරි කෙනෙඩි මට මතකයි මේ මතකයි අපේ අයියටත් කිව්වා ඒ වෙඩින් එක දැන් අවුරුදු 7 කට වෙඩින් එක තිබ්බේනේ. ඔව් සර් දැන් ඔව් ඒ දවස්වලම මේ ගුණපාලයත් එක්ක ගියානේ. ගියා කිව්වේ. නෝනා ගියානේ ගුණපාලයත් එක්ක. ගුණපාලත් එක්ක පැනලා ගියා. පැනලා ගියා. පැනලා ගියන් පස්සේ ඒ කසාද ඒ කියන්නේ බැඳපු සතියෙම ගියා. බැඳපු සතියෙම අවුරුදු 7කට දැන් ළමයිත් ඇති. 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනෙක් ඉන්නවා. ඒකට දැන් මේ ගුණපාලයාගේ ළමයි ගුණපාලයාගේ නේ. ආයෙත් ගුණපාලයාගේ ළමයි වෙන්නේ කොහොමද? ඒ ළමයි මගේනේ. මමනේ කසාද මිනිහාට. කසාදනේ නෑමුණාට කසාද බැලලා සතියෙන් ගුණපාලයත් එක්ක ගියාම ඉතින් ළමයි අතර දැන් සර් නෝනා ගෙනල්ලා ඉන්නේ සර්. නෝනා ඔව් දැන් ගෙදර ඉන්නේ සර්. ඇවිල්ලා ඉන්නේ මගේ. ළමයි ගුණපාලයා ගාව ඇත්තේ නා. නෑ ළමයි අතර දෙනා ගෙනාවා සර්. මගේ ළමයි ආයි ගුණපාලයා ගාව තියන්න. ඒක පුත දැන් බැඳලා සතියෙන් ගියාම පස්සේ ළමයි 4 දෙනෙක්ම මේ කෙනෙක්ගේ 4ම ඔව් 4 දෙනා මම ආයි වෙන කාගේද මගේ වෙන්නේ නැතුව. මගේ නෝනාගේ මගේ ළමයි. ඔව් ඒක අතකින් හරි ඉතින් කතාවද මිනිහා ඉතින් කෙනඩිනේ ඔව් ඉතින් ළමයිලුත් කෙනඩිගේ තමයි හරි